අයිබෝන් ඉතින් ඔන්න ඩ්‍රයිවිං ලයිසන්ස් එක හදාගත්ත කොරියාවේ. ඩ්‍රයිවිං ලයිසන්ස් එක හදාගත්තේ කොහොමද කියලා සම්පූර්ණ වීඩියෝ එකක් ඔයාට අරන් එන්න හිතුවා. ඇත්තටම අපේ කොල්ලෝ අම්බානේකට දඩ කඩව මේකින්ද. විස්තරය කියන්නද? ඔයත් කොරියාවට එහෙම නැත්නම් වෙන රටකට යන්න අයිඩියා කරගෙන ඉන්නවද? මගේ කැටගරි එක දකුණු කොරියාවනේ. ඔන්න ඔයා කොරියාවට එනවා නම් ඔයාගේ ලයිසන් එක, ඔයාගේ ඩ්‍රයිවිං ලයිසන් එක කොරියාවේදී වාහනයක් ගන්නවා කියන්නේ සාමාන්‍ය මහ ලොකු දෙයක් නෙමෙයිනේ. ඉතින් ඔයාට ඔයාගේ පාවිච්චි කරන ලයිසන් එක සැහැල්ලුවන් ලයිසන් එක කියමුකෝ. ඒ ලයිසන් එක දකුණු කොරියාවේ එක්සෑම් මුකුත් නොකර දකුණු කොරියාවේ ලයිසන් එක කන්වර්ට් කරගෙන එහෙදි පාවිච්චි කරන්න පුළුවන් කියලා ඔයා දන්නවද? ඉතින් ඒ වගේම ඔයා ලයිසන් එකක් නැති කෙනෙක් නම් කොහොමද මේ ටික හරියටම හදාගන්නේ? ඒ වගේම මොනවද කරන්න ඕනි දේවල් ටික කියලාත් කතා කරන්න එපා. ඒ විස්තරේ සම්පූර්ණයෙන් මම අද කියා දෙන්නම්. ඉතින් මම මේක කරගන්න ගමම තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. මම ඉන්නේ හම්බන්තොට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කාර්යාලයේ. මට වේරහැරයකින් කරගන්නත් පුළුවන්. වේරහැරයකින් කරගන්නවට වඩා මට ලේසි හින්දා තමයි මම හම්බන්තොටාවේ මේ මගේ ලයිසන් එක පරණ ලයිසන් එක අලුත් කරගන්නත් ඒ කියන්නේ කාලේ ඉක්ුත් වෙලා හින්දා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ලයිසන් එක පිටරටක ලයිසන් එකක් විදිහට අපිට අප්ඩේට් කරගන්නවා නම් ඒක අඩුම තරමේ මාස 3ක වළංගු කාලයක්වත් තියෙන්න ඕනේ ලයිසන් එක. ඒ කියන්නේ ඉස්සරහට. ඉතින් මගේ ලයිසන් එක කාලේ ඉවරයි. ඉස්සලම් මෙඩිකල් එක ගන්න ඕනේ. එහෙම නැත්නම් ඔයා මුලින් ලයිසන් එක හදා ගන්නවා නම් ලයිසන් එක හදන සාමාන්‍ය ප්‍රොසීඩියර් එක තියෙනවා. මෙඩිකල් එක අරගෙන ට්‍රයල් පෙන්න ඒ ටික කරගෙන අන්තිමට ඔයාට සිද්ධ වෙනවා. දැන් මම නම් කරේ මෙඩිකල් එක අරගත්තා. ලයිසන් එක අලුත් කරා. ඒ සාමාන්‍ය ප්‍රොසීඩියර්. ලයිසන් එක අලුත් කරගන්නකොට අනිවාර්යයෙන්ම ඔයාගේ පාස්පෝර්ට් එකේ පළවෙනි පිටුවේ තියෙන ඔයාගේ ෆොටෝ එකත් එක්ක තියෙන පළවෙනි පිටුවේ තියෙන ඩීටේල් එක්කම හරිද කියලා හරියටම විස්තර ටික දීලා ලයිසන් එක හදාගන්න. මොකද ඔයාගේ විදේශ රටකදී ඔයා ඒ දේ කරගන්නවා නම් ඔයාගේ පාස්පෝර්ට් එකට අනුව තමයි හැමදේම සිද්ධ වෙන්නේ. ඒ හදාගත්තට පස්සේ ඔයාට පුළුවන් එක්ස්ට්‍රැක්ට් එකක් ලයිසන් කාඩ් එක අතට ආවට පස්සේ ඔයාට පුළුවන් මට එක්ස්ට්‍රැක්ට් එකක් දෙන්න කියලා කියන්න. ඊට පස්සේ එතකොට එයාලා පුංචි කොලයක් දෙනවා. ඒ කොලේ ඔයාට ෆිල් කරන්න පුළුවන් ඔයාගේ සම්පූර්ණ ඩීටේල්ස් ටික එන්න ඕනි මොන විදිහටද කියලා වෙනම ගෙවීමක් කරන්න ඕනි. මට නම් ගෙවීම කරන්න සිද්ධ වුණේ රුපියල් 1000යි. මේක මං හිතන්නේ රුපියල් 1000 තමයි දිගටම කරනවා ඇත්තේ. රුපියල් 1000 ගෙවීමක් කරන්න සිද්ධ වුණා. ඉතින් රුපියල් 1000 ගෙවීම සිද්ධ වුණාට පස්සේ එතන ඉන්න කොමසාරිස් හෝ නියෝජ්‍ය කොමසාරිස් කෙනෙක්ගේ අස්සන සහිතව මෙන්න මේ වගේ කොලයක් ඔයාට හම්බ වෙනවා. මේක ගෙවීම කරාට පස්සේ හම්බ වෙන්නේ. ඉතින් මේ කොලේ ඔයාගේ ඩීටේල්ස් ටික සම්පූර්ණයෙන්ම තියෙනවා. ඉතින් මේක අරගෙන යන්න ඕනේ අපි දැන් එම්බසියට. ඊ channel එකෙන් හරහාම එම්බසි එකට අපොයින්ට්මන්ට් එක දාගන්න පුළුවන් ගොඩක්ම ලේසියෙන්. ඊ channel එකෙන් ඇප් එක තියෙනවා. එහෙම නැත්නම් සයිට් එක තියෙනවා. ඒ ඕන එකකින් පුළුවන් ලේසියෙන්ම කරගන්න. ඉතින් මේ විදිහට යනකොට සාමාන්‍යයෙන් අපොයින්ට්මන්ට් එක දාලා ගියාට ඒ ටයිම් එකකට යන්න ටිකක් පොලිමේ ඉන්න වෙන්න පුළුවන්. ඒ හින්දා ටිකක් වේලාසන යනවා නම් වඩා හොඳයි. ඉතින් මම ඉන්නේ මිනිස්ට්‍රි ඔෆ් ෆොරින් ඇෆෙයර්ස් එකේ බත්තරමුල්ල ශාඛාවේ. බත්තරමුල්ලට ආවට පස්සේ ඔයා මෝටර් ට්‍රැෆික් ඩිපාර්ට්මන්ට් එකෙන් ගන්න සර්ටිෆිකේට් එක පෙන්නලා මුදල් ගෙවීමක් කරන්න සාමාන්‍ය රුපියල් 1200 1300ක් වගේ. ඊට පස්සේ අපිට හම්බ වෙනවා මෙන්න මේ විදිහට සර්ටිෆිකේට් එක. මේ සර්ටිෆිකේට් එක අරගෙන දැන් අපි යන්න ඕනි කොරියාවේ. දැන් මම යන රට කොරියාවනේ. මම යන රටේ එම්බසි එකට ගිහිල්ලා ඒවත් ටික කරගන්න පුළුවන්. ඉතින් මම බත්තරමුල්ලේ ඉන්නේ දැන්. මේක අපිට පුළුවන් මේකේ ශාඛා තියෙනවා රටේ කීප තැනක මේ වෙතනකින් සහතික කරගන්න පුළුවන්. එහෙම කරගන්නවා නම් එහෙම කරගන්න ඕනි. නැත්නම් මම බත්තරමුල්ලේ ඉන්නේ පාස්පෝර්ට් ඔෆිස් එකේ 16 වෙනි තට්ටුවේ. අපි ඊටු ටිකට යමු. ඕනේ ඉතින් මම ලයිසන් එක හදාගන්න වැඩේ කොරියාවේ වැඩ ටිකට ආවා. එම්බසි යන්න ඕනේ, චුමින් සෙන්ටර් එකට යන්න ඕනේ. එම්බසි එකට ගිහලා සහතික කරගන්න තියෙන්නේ. චුමින් සෙන්ටර් එකෙන් ගන්න තියෙනවා අපිට චුරුග්ගප් සාසිල් චුමින්සෝයකයි වේගුවිත්න්රොක් සාසිල් චුමින්සෝයකයි. කොරියාවට ඇවිල්ලා චුමින් සෙන්ටර් එකට ගිහිල්ලා මෙන්න මේ ඩොකියුමන්ට් ටික දෙන්න කියලා මම මේ ඩාටා එක පෙන්නුවා නම් ඒක ඩොකියුමන්ට් එක ඒගොල්ලෝ දෙනවා චොන් 4ක් වගේ පොඩි මුදලක් ගන්න. ඊට පස්සේ අපි යන්න ඕනේ එම්බසි එක. ඉස්සෙල්ලා මම චුමින් සෙන්ටර් එකට අපේ ඩොකියුමන්ට් එක අරගෙන එන්න. Let's go. චුමින් සෙන්ටර් එකට මම යන ගම අපි ඇතුළට. චුමින් සෙන්ටර් එකට ගිහිල්ලා ගත්ත ඩොකියුමන්ට් එක ශ්‍රී ලංකන් එම්බසි එක තියෙන්නේ. එම්බසි එකට ඇවිල්ලා ඒක සහතික කරගත්තා මෙන්න මේ විදිහට.
මානුවන් 7යි ගානක් ගියා. හැබැයි ලංකාවෙන් කරගන්නවා නම් මං හිතන්නේ නැහැ එච්චර ගානක් යනවා කියලා. මේක ලංකාවෙන් සහතික කරගන්නවා නම් මොකද ලංකාවෙන් සහතික කරගන්නවා නම් හැබැයි දවස් දෙකක් වගේ යනවා අනිවාර්යෙන්ම අපොයින්ට්මන්ට් එකක් දාලා පළවෙනි දවසේ ගිහලා ඩොකියුමන්ට් එක බාර දීලා සහතික කරාට පස්සේ ඊළඟ දවසක දවසක් දෙනවා. ඒ දවසට ඩොකියුමන්ට් එක අරගෙන එන්නයි තියෙන්නේ. කොරියාවේ ඉතින් ඇත්තටම දවසෙන් වැඩේ කරගන්න පුළුවන්. මේ ටික සහතික කරලා දෙනවා. ඉතින් මම දැන් යන්න ඕනි ලයිසන් එක ගන්න දවසින් අන්න පුළුවන් කියලා කියනවා. අපි යන් වැඩේ කරගෙන බලමු කොහොමද කියලා. ඉතින් ඔයාට ලංකාවේ ලයිසන් එක නැත්නම් කොරියාවේ ලයිසන් එක අලුතෙන්ම අයිති කරලා ගන්නත් පුළුවන්. කොරියාවේදී ඔයාට වයස අවුරුදු 18යි නම් ඒ වගේම ඔයාගේ විදේශ ලියාපදිංචි කිරීමේ සාතික ID එක තියෙනවා නම් ඒ ටික ඇති. ඒ වගේම තමයි ඔයාට මේ ටික සාමාන්‍ය බොහොම සරලව කරගන්න පුළුවන්. කොරියාවේ තියෙනවා උන්ජොන් මෙනෝ සිහම් ජං කියලා ආයතන තියෙනවා. කොරියාවේ ඕන තැනක තියෙනවා සර්ච් කරලා බලලා හොයාගන්න පුළුවන්. ඉතින් ඒ තැනකට ගිහිල්ලා ඔයාගේ මෙඩිකල් එකක් වගේ ඇස්පෙනීම වගේම ශ්‍රවණ හැකියාව පරීක්ෂා කරලා බලලා ඊට පස්සේ ඔයාට ලිඛිත පරීක්ෂණයක් තියෙනවා MCQ පරීක්ෂණයක් තියෙන 100න් 60ක වගේ ලකුණු ප්‍රමාණයක් ගත්තාම මේක ඇති පාස් වෙන්න. ඒ වගේම ඊට පස්සේ ඔයාට ටෙස්ටින් තියෙනවා සාමාන්‍ය බේසික්ලි ඔයාට ඩ්‍රයිව් කරන්න පුළුවන්ද කියන එක වගේම පාරේ ගිහිල්ලා ලංකාවේදී වගේම පාරේ ගිහිල්ලා ඩ්‍රයිවිං ටෙස්ට් එකක් තියෙනවා. ඒකෙන් පස්සේ ඔයාට ලයිසන් එක අයිති කරලා ඒ ටික ගන්න පුළුවන්. ඒ වැඩ ටික සාමාන්‍යයෙන් මානුවල් 5-10ක් වගේ මුදලක් තමයි යන්නේ. එහෙම නැත්නම් ඔයාට මුලින් තමයි ඉගෙන ගන්න ඩ්‍රයිවිං ලර්නර්ස් එකකට ගිහිල්ලා ලර්නර්ස් ගොඩක් තියෙනවා හොයාගන්න පුළුවන් කොරියාව හැමතැනම වගේ ලර්නර්ස් එකට ගිහිල්ලා ඒගොල්ලෝ සම්බන්ධීකරණය කරලා දෙනවා මේ හැමදේම. ඒ ටික කරගෙන ඔයාට ලයිසන් එක ගන්න පුළුවන්. හැබැයි මානුවල් 70ක් මානුවන් 70ක් 90 අතර මුදලක් යනවා සාමාන්‍ය කොරියාවේදී ලර්නර්ස් එක හරහා ලයිසන් එක ගන්නවා නම්. ඒ හින්දා තමයි කොරියාවට එන්න කලින් ඉන්න කෙනෙක් මේ වීඩියෝ එක බලනවා නම් ඔයාගේ ලයිසන් එකේ වැඩ කටයුතු ටික ලෑස්ති කරගෙන එන්න. කොරියාවේදී ඔයා වාහනයක් ගන්නවා නම් වාහනයක් ගන්නවා කියන එක මහ ලොකු දෙයක් නෙමෙයි. වාහනයක් ගන්නවා නම් වාහනේ අරගෙන ඔයාට නිදහසේ ඩ්‍රයිව් කරන්න පුළුවන් දඩ කන්නේ නැතුව. ඉතින් මගේ ඉතුරු වැඩ ටික කරගන්න තියෙනවා. අපි යන් ඒ වැඩ ටිකට. හරිතින් ඔන්නම මාව තැනට අපිට මෙතැන්ට ආවට පස්සේ විදේශිකයන් වෙනුවෙන් වෙන් වෙලා තියෙන තැන කුක්චේ වේගෝක් තුන්මනෝ කියලා තියෙනවා තැන. අන්න එතනට ගිය හැකි. ඒ තැනට ගිහිල්ලා අපිට මෙන්න මේකයි කරගන්න ඕනි කියලා අපිට ඩ්‍රයිවිං ලයිසන් එක මාරු කරගන්න ඕනි කියලා කිව්වට පස්සේ අපේ ලයිසන් එක මෙහි ID කාඩ් එක පාස්පෝර්ට් එක වගේම සහතික කරගත්තු පිටපත් ටික අපි දැන් ජුමින් සෙන්ටර් එකෙන් ගත්ත ඩොකියුමන්ට් ටිකත් බාර දෙන්න ඕනි. අපි යන් එතනට ගිහිල්ලා වැඩේ කරගමු. මගේ ඩොකියුමන්ට් ටික බාර දුන්නා. චුට්ටක් වෙලා ඉන්න කියලා කිව්වා. ටිකක් වෙලාව යන නිසා අපි බලමු. ඉතින් ඔන්නෝමයි විස්තරේ. ලයිසන් එක මගේ අතට හම්බුණා. පැයක් වගේ කාලයක්වත් ගියේ නෑ. වැඩ ටික කෙරලා ඉවර වෙලා. ඉතින් උදෙන්ම ඉතින් හරියටම ආයෙ මම පැහැදිලිව පිළිවෙලට කියන විස්තර ටික මගේ නම් ලයිසන් එක මාස 3කට වගේ කාලයක් අඩුවෙන් තිබුණු හින්දා ලයිසන් එක අප්ඩේට් කරගන්න බැරි වුණා. විස්තර ලංකාවෙන් ගෙන්න ගන්න. එහෙනම් මම ගිහිල්ලා ලයිසන් එක අලුත් කරලා ඊට පස්සේ එක්ස්ට්‍රා එක අරගෙන ඒක ගෙනහලා එම්බසියෙන් සහතික කරලා ඊට පස්සේ චුමින් සෙන්ටර් එකට ගිහිල්ලා අර ලියකියවිලි දෙක අරගෙන ඒ ටිකත් එක්ක මගේ ලංකාවේ පාවිච්චි කරපු ඩ්‍රයිවිං ලයිසන් එක අරගෙන ඇවිල්ලා ඊට පස්සේ නම ගාව විස්තර ටික ඒ ටික හරියටම අරගෙන විනාඩි 15ක් වගේ ඇතුළත කාඩ් එක print කරලා අතරම දුන්නා. ලයිසන් එක ගන්න ලොකු කරදරයක් වුණේ නැහැ. ඉතින් මට දැන් ඩ්‍රයිව් කරන්න පුළුවන් වාහනයක් මේ කිසි කරදරයක් නැතුව. ලොකු වැඩක් නෙමෙයි පුංචි වැඩක් තියෙන්නේ. ඉතින් ඔන්නෝමයි වීඩියෝ එක එහෙනම් ඉතින් වටිනවා කියලා හිතනවා. මොකද ඉස්සරහට එන අය වුණත් ආවට පස්සේ වාහනයක් ගන්නවා. ගොඩක් අයට වාහනයක් ගන්න පුළුවන්. ඉතින් ඒ අය වෙනුවෙන් ඔන්න මම වීඩියෝ එකක් කරා. එහෙනම් ඉතින් දඩ ගන්න එපා. ඉතින් ඉස්සරහට දඩ ගන්න ඕනේ නැහැ. මේ පුංචි දෙයක් කරගන්න තියෙන්නේ. මේ ඩොකියුමන්ට් එක ලංකාවෙන් ගෙන්න ගන්න උනත් පුළුවන් සහතික කරලා. ඉතින් ඒක ගහලා ඔයාට එක දවසක් නිවාඩුවක් දාලා දඩ නොකා නිදහසේ වාහනයක් ඩ්‍රයිව් කරන්න හදාගන්න. ඔන්න එහෙනම් වීඩියෝ එක අරගෙන ආවා. එහෙනම් ඉතින් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න. තව වීඩියෝ ගොඩක් හම්බෙමු. ජය වේවා.